නංගිල මල්ල හැමෝම ආදර පිළිගන්නවා මගේ YouTube channel එකට. මම ඩොක්ටර් සයන්ස්. ඉතින් නංගිල මල්ලා අද ඔයාලා මේ එකතු වෙන්නේ මගේ study tips සහ tricks video series එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලට බලා ගන්න පුළුවන් මගේ පිටිපස්සේ තියෙන background එක. ඉතින් මම ඉන්නේ hostel එකේ. ඉතින් ඒ නිසා මට ඒකේ background එක වෙනස් කරන්න හැකියාවක් නැහැ. ඇත්තට මේකට sorry. ඉතින් අද අපි කතා කරන්න යන්නේ නංගිල මල්ලා මම පෞද්ගලිකව බයෝ පාඩම් කරන්න භාවිතා කරපු ක්‍රමය. නැත්නම් මම ඒ ලෙවල් වලදී භාවිතා කරපු ක්‍රමයක් ගැන. ඉතින් මේ ක්‍රමේදී අපි කරන්නේ අපිට අදාළ නෝට් එකකින් අපි හිතමු මොකක් හරි අදාළ පාඩමකට අදාළව ප්‍රශ්න හිතලා ඒ ප්‍රශ්න ටික කොලයක ලියන එක. ඒ ප්‍රශ්න වලින් නෝට් එක කවර් කරන එක. ඉතින් ඒක තේරුණා මදි නම් අපි බලමු ඒක කොහොමද ඇප්ලයි කරන්න කියලා. ඉතින් මම ඒක ඔයාලට උදාහරණකින් පැහැදිලි කරන්නම්. ඉතින් අංගල මල්ලා මං ගාව තියෙනවා ඔයාලගේ බයොලොජි සම්පත් පොත. ඉතින් ඒ සම්පත් පොතේ මධ්‍ය ස්නායු පද්ධතිය කියන පාඩම තමයි මම කතා කරන්න යන්නේ. ඉතින් මධ්‍ය ස්නායු පද්ධතියේ පොඩි ඡේදයක්. ඔයාලට ඩිස්ප්ලේ එකේ බලා ගන්න පුළුවන් වෙයි. මෙන්න මේ කියන පාර්ට් එක කියවලා කොහොමද මේ ක්‍රමය ඇප්ලයි කරන්න කියන එක. ඉතින් දැන් උදාහරණයක් විදිහට මම මේ කියවන්න යන්නේ නැහැ. මධ්‍ය ස්නායු පද්ධතියේ මොළේ ආශ්‍රණාවේ යුක්ත වේ කියන ඔයාලට මේ ඡේදය බලා ගන්න පුළුවන්. ඉතින් අංගල මල්ලා ඔය ඡේදය කියවුවට පස්සේ ඒ ඡේදයේ තියෙන දත්ත ටික අපි ක්‍රමවත් පිළිවෙලකට හදා ගන්නවා. ඒ කියන්නේ මෙහෙමයි. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත නෝට් එක. උදාහරණයක් මම පැහැදිලි කරන්නම්. පළවෙනි ප්‍රශ්නේ විදිහට මම මේකෙදි ගන්නවා මධ්‍ය ස්නායු පද්ධතියේ කොටස් දෙක. දෙවෙනි එක කලලයේදී මොළයේ විකසනය වන්නේ. තුන්වෙනි එක මොළයේ කොටස් තුන. හතරවෙනි එක මස්තිෂ්ක කෝෂිකා යන. ඒ කියන්නේ මොකක්ද? දැන් ඔයාලා මේ ඡේදය කියවගෙන යනකොට නංගි මල්ලි ඔයාලට තේරෙනවා ඒ ඡේදයේ තිබ්බ දත්ත ටික මේ ප්‍රශ්න වලට උත්තර ලිව්වට පස්සේ කව වෙනවා කියලා. උදාහරණයක් මම කියන්නම් මධ්‍ය ස්නායු පද්ධතියේ මොළය හා ශිෂ්ණාවෙන් යුක්ත වේ කියලා ඡේදය තියෙන එක මගේ නෝට් එකේ මම ගන්නවා මධ්‍ය ස්නායු පද්ධතියේ කොටස් දෙක කියලා. ඒකට ඒක හරියට මොකක් වගේද? ඔයාලගේ SCQ පේපර් එකේදී ඔයාලට දෙන ප්‍රශ්නයක් වගේ. එතකොට අපි කරන්නේ මොකද්ද? පාස් පේපර්ස් කරන දේ නෙමෙයි මේ කියන්නේ. SCQ පේපර් එකේ එන්න පුළුවන් ප්‍රශ්න විදිහට අපේ නෝට් එක හදාගන්න. රයිට්? ඒ විදිහට මොකද කරලා තියෙන්නේ? මෙතන තියෙන දත්ත ටික ඔක්කොම ප්‍රශ්න විදිහට මම මගේ නෝට් එකේ ලියාගෙන තියෙනවා. ඉතින් ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට අමතරව පෞද්ගලිකව මම මේ ක්‍රමයේ A level වලදී කරද්දී මම කරපු දෙයක් තමයි මෙතනදී තියෙන MCQ points ටික වෙනම තරු ලකුණු දාලා වෙනම ලියා ගන්න. මොකද එතකොට මට ආපහු නෝට් එක බලද්දී ඒක මාර විදිහට වැදගත් වුණා. ඉතින් කොහොමද මේ ක්‍රමය ඇප්ලයි කරන්නේ? අනිත් මල්ලි මෙහෙමයි. මෙතනින් එහාට ඔයා මධ්‍ය ස්නායු පද්ධතිය ගැන අපි හිතමුකෝ බලන අවස්ථාවක් තියෙනවා කියලා ඔයාගේ ටයිම් ටේබල් එකේ. හරි ඔයාලට බලන්න හිතෙනුත් හරි. ඔයා බලද්දී ඔයා පොත බලන්නේ නැහැ. ඉතින් මෙතනින් එහාට ඔයා කරන්නේ ඔයාගේ නෝට් එක ගන්නවා. ඔයාගේ නෝට් එකේ ඔයා බලද්දී ඔයාලට තියෙනවා මධ්‍ය ස්නායු පද්ධතිය කොටස් දෙක කියලා ඉස්සරහින්. ওই දෙක කියන අංකේ සෑහෙන වැදගත්. මොකද එතනදී ඔයා කරන්නේ ඔයා නෝට් එක බලන්නේ නැහැ. මධ්‍ය ස්නායු පද්ධතියේ කොටස් දෙක මොනවද කියන එක මෙනෙහි කරනවා. ඒ කියන්නේ රිකෝඩ් කරනවා. එතකොට මොකද කරන්නේ? ඔයා ආපහු මේ පාඩම බලන අවස්ථාවේදී ඔයා කරන්නේ මේ ප්‍රශ්න ටික අරගෙන ටක් ගාලා රිකෝල් කරගෙන යනවා. ඒ කියන්නේ ඔයාට දැන් අර අංක 2 කියලා තියෙද්දි ඒ තියෙන දෙක මොනවද කියන එක රිකෝල් කරනවා. එහෙම රිකෝල් කරගෙන ගියාට පස්සේ මොකද වෙන්නේ? ඔයා මධ්‍ය ස්නායු පද්ධතිය මේ පාඩම කියවනවට වඩා ඉක්මනට ඔයාට මේක රිකෝල් කරාට පස්සේ ඒක මතක තියාගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ ක්‍රමය මම පෞද්ගලිකව අත්හදා බලපු ක්‍රමයක්. එක මම සෑහෙන ලොකු ලකුණු වලට ගියපු ක්‍රමයක්. ඒ නිසා නංගි මල්ලි ඔයාලටත් මේ ක්‍රමය try කරලා බලන්න පුළුවන්. ඉතින් නංගි මල්ලි මේ ක්‍රමය ඉතාමත් සරල ක්‍රමයක්. ඉතින් මීට වඩා සුපිරි ක්‍රම තියෙනවා. ඉතින් මේ වගේ ස්ටඩි ටිප්ස් සහ ට්‍රික්ස් දිගටම දැනගන්න අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න. ඉස්සරහට අපි තවත් සුපිරි ක්‍රම ඔයාලට කියලා දෙන්න ඇස්ති. එහෙනම් සතුටින් ඉන්න. ගිහින් එන්න.